මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කොහොමද මේ සමගාමී සමීකරණ දෙක මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා විසඳගන්නේ කියලා. අපි බලමු ඒක කරන විදිහ. මුලින්ම මෙහෙම කැල්කියුලේටර් එක ඕන් කරගෙන එතන මෝඩ් කියලා තියෙනවා ඒකට යන්න ඕන. එතනින් ඔයාලට පේනවා මේ පස්වෙනියට තියෙනවා EQN කියලා කියන්නේ equations. එතකොට මම 5 කියන එක බලලා ඊට පස්සේ මේ සමගාමී සමීකරණේ කන්ඩිෂන් එක බලනවා. මේ පළවෙනියට තියෙන වගේ එකක් නේද තියෙන්නේ? ඔව් පළවෙනියට තියෙන වගේ එකක් තියෙන්නේ. එහෙනම් එක කියන එක මම මේව කරලා දැන් සමගාමී සමීකරණ දෙක මම මෙතෙන්ට ලබා දෙන්න යන්නේ. එතකොට ඔන්න මුලින්ම තියෙනවා 0.6යි f කියන එක. එතකොට මම දෙන්නේ 0.6යි. එතකොට සමාන ලකුණ උපනවා. හරි ඊට පස්සේ ඊළඟ එක දෙන්න පුළුවන් 0.79. ආයි මම සමාන ලකුණ උපනවා. ඒක t කියන එක. ඊට පස්සේ සමානයි 9. එතකොට 9 දෙනවා එතෙන්ට. c වලට 9 දෙනවා. සමාන දෙනවා. ඊට පස්සේ දෙවෙනි සමීකරණය. එතන තියෙනවා ඍණ 0.79. ඍණ 0.79. ඒක මම සමාන ලකුණ දීලා එන්ටර් කරනවා. ඊට පස්සේ ආයි තියෙනවා ධන 0.6. 0.6 t කියන එක. එතකොට සමානයි 0. c කියන එක 0යි. 0 සමානයි. දැන් ආයි මම මේ සමාන ලකුණ බුවාම මට උත්තර දෙක එනවා. ඒ උත්තර දෙක එන්නේ x සහ y කියලා. එතකොට x කියන්නේ අපි මුලින්ම තියෙන එක. ඒ කියන්නේ f. f වල උත්තරේ x වලින් එනවා. ඔන්න f වල උත්තරේ 5.48යි. එතකොට ආයි සමාන ලකුණේ බුවාම අපිට t වල උත්තරය ගන්න පුළුවන්. t වල උත්තරය එනවා 7.2යි කියලා. ඔන්න ඕක තමයි ඕක සුළු කරගන්නේ.